Hello guys, welcome to my YouTube channel. කළුතරාවටින් ඩේ අවුට් එකක් යන්න හොඳ ප්ලේස් එකක් හොයනවා නම් ඔයා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඉතින් අද අපි ආවේ කළුතර සීගේට් හොටෙල් එකට. මේක තියෙන්නේ කළුතර කටුකුරුන්දේ. ඉතින් අපේ චෙකින් ටයිම් එක තිබුණේ උදේ 10ට. මම අපිට හම්බුණා රසම රස වෙල්කම් ඩ්‍රින්ක් එකක්. ඉතින් ඒකත් බීලා අපි ගියේ අපේ පැකේජ් එකට අපිට හම්බුණ රූම් එක බලන්න. මේක තමයි අපිට හම්බුන රූම් එක. ඉතින් එයාලා මේ රූම් එකේ අපි දෙන්නට කියුට් වෙල්කම් එකක් ලෑස්ති කරලා තිබුණා. ඉතින් මේ රූම් එකේ මිනි ෆ්‍රිජ් එකක්, එතකොට ස්මාර්ට් ටීවී එකක්, අපේ බෑග් ලගේජස් දාගන්න මේ වගේ පොඩි කබඩ් එකකුයි, ඒක එක්ස්ට්‍රා ටවලුයි, ඒ වගේම ටී කොෆි හදාගන්න ඕන කරන දේවලුත් ඇරේන්ජ් කරලා තිබුණා. එන්න දැන් අපි බලමු මේ රූම් එකේ බාත්රූම් ඒරියා එක මොන වගේද කියලා. ඉතින් මෙන්න මේ විදිහට ක්ලීන් එකට මේක තිබුණා. මේකේ බාත් ටබ් එකක්, ෂැම්පූ, ෂවර් ජෙල්, ටවල්ස්, ඒ වගේම හොට් වෝටර් ෆැසිලිටීස් උත් මෙතන තිබුණා. ඔන්න ඔයාලට දැන් පෙන්නන්න යන්නේ මම මේ රූම් එකේ ආසමුණ තැන. මේ තමයි අපේ රූම් එකට තියෙන බැල්කනි එක. මෙතන මාරම ලස්සනයි. මුහුදු හුලං එක්ක මාරම සැහැල්ලුවක් දැනෙන්නේ. ඉතින් මෙතනට බීච් එක ලස්සනට පේනවා. පල්ලෙහා තියෙන පූල් ඒරියා එකත් මෙන්න මේ විදියට හරිම ලස්සනට පේනවා. ඉතින් අපේ බැල්කනි එකට තියෙන මෙන්න මේ view එක තමයි. ඉතින් ලස්සන ෆොටෝස් ගොඩක් එහෙම ගහලා මෙතන වෙලා චුට්ටක් ඉඳලා අපි ගියා පූල් එක පැත්තට. මේ තියන්නේ මේ හොටෙල් එකේ පූල් ඒරියා එක. තව දෙයක්, මේ හොටෙල් එක බීච් සයිඩ් හොටෙල් එකක් නිසා ඔයාලට ලේසියෙන්ම පූල් ඇක්සස් වගේම බීච් එක ඇක්සස් කරන්නත් පුළුවන්. බීච් එකෙත් පොඩ්ඩක් වෙලා ඉඳලා දැන් අපි දෙන්න මේ චේන්ජ් කරගෙන යන්න හදන්නේ පල්ලෙහාට. දැන් වෙලාව 12යි. ඉතින් දැන් තමයි ලන්ච් බුෆේ එක ස්ටාර්ට් වෙන්නේ. ඉතින් අපි යන්න හදන්නේ ලන්ච් බුෆේ එක එන්ජොයි කරන්න. මේ තියන්නේ අලගේ බුෆේ ඒරියා එක. ඉතින් ලොකු ක්‍රවුඩ් එකක් ඉඳියේ නැහැ දා. මෙන්න මේ විදිහට තමයි යාළගේ ලන්ච් බුෆේ එක ඇරේන්ජ් වෙලා තිබුණේ. ඉතින් ඔයාලා වීඩියෝ එකේ දැක්ක වගේම මාරම ලස්සන කලර්ෆුල් ලොකු වෙරයිටිස් ගොඩකින් මේ බුෆේ එක ඇරේන්ජ් වෙලා තිබුණා. අපි දෙන්නත් මුලින්ම බ්‍රෙඩ් ඇන්ඩ් සුප් කෝන එකෙන් තමයි ස්ටාර්ට් කරේ. ඉතින් මෙතන කෑම ගැන කතා කරොත් කෑම ටික හරිම රසට තිබුණා. ඒ වගේම හරිම පිළිසිඳුවට පිළිවෙලට මෙයාලා ඇරේන්ජ් කරලා තිබුණා. ඒ වගේම මෙතන මාරම ෆ්‍රෙන්ඩ්ලි සපෝටිව් ස්ටාෆ් එකක් ඉන්නවා. ලන්ච් බුෆේ එක 2 වෙද්දි ක්ලෝස් කරා. ඊට පස්සේ අපි චේන්ජ් කරගෙන ආයෙමත් පූල් එකට යන්න තමයි මේ හදන්නේ. අපි ඉතින් ඉඳේ උදේම පූල් එකට යන්න උනට උදේ කට්ටියක් ඉඳපු නිසා අපි හිතුවා හවස් වෙලා යනවා කියලා. ඒත් කට්ටියක් ඉඳියා. ඉතින් එනකොට ඉතින් අපි ෂේප් එකේ එන්ජොයි කරා.
අපි ගියේ ඉරිදා දවසක. ඉරිදාට ලොකු ක්‍රවුඩ් එකක් ඉඳී කියලා හිතුවට ලොකු ක්‍රවුඩ් එකක් ඉඳියේ නැහැ. ඒ නිසා ඉතින් හොඳට එන්ජොයි කරන්න පුළුවන් වුණා. පූල් එකේ හොඳට ඉඳලා ඊට පස්සේ අපි චේන්ජ් කරගෙන දැන් අපි යන්නේ අපේ ඇනිවර්සරි කේක් එක කට් කරන්න. පාන්ටබ වෙලා දිවි ගමනේ නවාතෙන් සොයා රැඳෙන්නට හිතයි සෙවනේ සුසුම් හැර තමා ඔපින් ලැබුණු වාතරේ නම් අනන්තෙට එහා පුරුත්තක්ද මේ දිවියේ මටත් නොහැඟුණා. ඔන්න මේ වෙනකොට නම් වෙලාව හවස 4යි කාලෙ විතර ඇති. අපිට චෙක් අවුට් වෙන්න තියෙන හවස 4ට. ටිකක් පරක් වුණා. ඉතින් අපි පල්ලෙහාට යනකොට 4:30 විතර වුණා. එහෙමම අපි ඊවනින් කොෆි එකත් අරගෙන හොටෙල් එකෙන් එන්න පිටත් වෙනවා. දැන් මම ඔයාලට මෙයාලගේ පැකේජ් වල ප්‍රයිස් කියන්නම්. ඉතින් රුපියල් 3500 ඉඳන්ම මෙයාලගේ පැකේජස් තියෙනවා. අවුරුදු 10න් පහළ පොඩි බබාලට රුපියල් 2500යි. ඉතින් අපි ගියේ අද කපල් ඩේ අවුට් පැකේජ් එකකට නිසා කෙනෙක්ට රුපියල් 6000ක් වුණා. නම් ඉතින් අදට අපි ගිහිල්ලා එන්නම්. මගේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. මාව subscribe කරගෙන යන්න අමතක කරන්නත් එපා. ගිහිල්ලා එන්නම්. bye.